හිතවන්න ඉට්ටුවනි. ගාල්ලේ කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අද දවසේදී අභ්‍යාචනාධිකරණයට ආවා. ඔහු ඇවිල්ලා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන්ව අත්අඩංගුවට නොගන්නයි කියලා උසාවියට නියෝගයක් කරන්න නැත්නම් අධිකරණයට සහ පොලිසියට නියෝගයක් කරන්නයි කියලා. හේතුව තමයි මේ අදාළ වෛද්‍යවරයා තමන්ගේ රෝහලේම වැඩ කරන නර්ස් කෙනෙකුට ලිංගික අදට්ටේට්ටම් කරලා. ඉන් පස්සේ අදාළ ඒ නර්ස් ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ වෙන විටත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්ව සිටිනවා. මෙන්න මේ අත්අඩංගුවට වළක්වා ගැනීම සඳහා තමයි මේ වෛද්‍යවරයා අභ්‍යාචනාධිකරණයෙන් මෙම රිට් එක ඉල්ලලා තියෙන්නේ. මේ වෛද්‍යවරයාගේ නම ක්‍රිෂාන්ත රොඩ්නි පෙරේරා කියන වෛද්‍යවරයා. මේ ක්‍රිෂාන්ත කියන වෛද්‍යවරයා දැනට වැඩ කරන්නේ ගාල්ලේ කරාපිටිය කියන රෝහලේ. ප්‍රශ්නේ මතුවෙන්නේ මේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වගේම බොහෝ තොරතුරු මේ රෝහලේ ඇතුලේ කතා වෙනවා. විශේෂයෙන්ම මේ වෛද්‍යවරයා මේ නර්ස්ට විතරක් නෙමෙයි මෙතන ඉන්න බහුතරයකට ලිංගික අඩත්තේට්ටම් කරනවා කියන එක තමයි තියෙන චෝදනාව. හැබැයි බොහොමයක් දෙනා ඒවා ඉවසගෙන ඉන්නවා වෙන කරන්න දෙයක් නැතිකම නිසා. හැබැයි මේ හෙදියගේ ඉවසීමේ සීමාව පැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇය මේ වන විට පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙන්නේ. මිත්‍රවරුනි, ඔබට හෝ මට විරුද්ධව මෙම පැමිණිල්ලක් ගියොත් මෙච්චර කලක් පොලිසිය අපිව හුරතල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැමිණිල්ල ලැබුණු වහාම අපේ ගෙදරට ඇවිල්ලා දොරත් කඩාගෙන ගේ ඇතුළට ඇවිල්ලා අපේ අතපයත් කඩලා මේ පොලිසියට ගෙනහිල්ලා එතනදි තවදුරටත් හඩි බාලා මහේස්ත්‍රාත් බේබි ගාවටත් දාලා මේ වෙනකොට ඇතුළටත් දාලා. හැබැයි දොස්තරලා බේබිලට එහෙම කරන්නේ නැහැ. දොස්තර බේබිලට නීතියේ තියෙන ප්‍රතිපාදන වලින් දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා. මේ දක්වා අපි දන්නේ නැහැ මේ ක්‍රිෂාන්ත කියන වෛද්‍යවරයාට අභ්‍යාචනාධිකරණයෙන් ලැබිලා තියෙන තීන්දුව මොකක්ද කියන කාරණේ. හැබැයි අද දවසේදී මේ ඉල්ලීම ඉදිරිපත් වෙලා තියෙනවා. දවසින් දවස අපේ රටේ දොස්තරලා සත්තු වගේ හැසිරෙනවා කියන එක තමයි පේන්නට තියෙන්නේ. මීට ඉස්සරත් මේවා මේ විදිහටම සිද්ධ වෙන්න ඇති. හැබැයි වර්තමානයේදී මේ නිදහසේ මිනිස්සු සිද්ධ වෙන දේවල් අන්තර්ජාලය හරහා මුදා හැරීම නිසා තමයි මේ සිද්ධි අපට දැන් නිරන්තරයෙන්ම අහන්න දකින්නට ලැබිලා තියෙන්නේ. මිත්‍රෝනි, විශේෂයෙන්ම වෛද්‍යවරු අතින් දිගින් දිගටම තමන්ගේ රෝගීන්ට මේ වගේ අනුතුරු කරදර හිරිහැර සිද්ධ කරනවා. හැබැයි විශේෂයෙන්ම ගම්වල ඉන්න අහිංසක කාන්තාවෝ මේවට විරුද්ධව ඉදිරිපත් වෙන්නේ නැහැ. මේකේ වාසිය වෛද්‍යවරු අරන් තියෙනවා. මේක ලංකාව විතරක් නෙමෙයි, ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවොත් ඉන්දියාවේ දොස්තරලා තමන්ගේ පේෂන්ට්ව ඇබියුස් කරන විදිහේ වීඩියෝ තියෙනවා ඉන්ටර්නෙට් එකේ. කොහොමද ඒ කාන්තාවන්ගේ කැමැත්තට විරුද්ධව ඒ ගෑනුගේ ඇඟපත මිරිකන්නේ, තර්ජනය කරන්නේ? සමහර වෙලාවට පේෂන්ට් ඉන්න බෙඩ් එක ඇතුළෙම සෙක්ස් කරන තත්ත්වයක් තමයි ඉන්දියාවේ තියෙන්නේ. අපේ සමහර අයට මේක පෙන්වුවම කියනවා අපෝ අපේ රටේ නම් මේ වගේ සත්තු නැහැ කියලා. හැබැයි පේන දේ තමයි ඉන්දියාවේ වැඩේ පේනවා, අපේ රටේ සත්තු කරන වැඩ හරියට පේන්නේ නැහැයි කියන එක. විශේෂයෙන්ම අපේ රටේ මේ වෙනකොට ඉන්න බරපතලම අපරාධකාරයෝ අතරට සමහර දොස්තරලත් එකතු වෙලා ඉන්නවා. Tamanට ලැබෙන මූල්‍ය ලාභය ගැන සලකලා අහස පොළව නුහුලන වැරදි කරනවා. දැන් අද දවසේදී මහාධිකරණයෙන් කියලා තියෙනවා අර ඩේසි ආච්චිගේ වෛද්‍ය වාර්තාව පිළිගන්නේ නැතුව නවතම වෛද්‍ය වාර්තාවක් ඇඳවන්නයි කියලා. හැබැයි අපි දන්නවා කක්කුස්සියේ තියෙන රුපියල දිවෙන් ගන්න ජාතිය දොස්තරලා අපේ රටේ ඉන්නවා. උන්ගෙන් ඉතාමම පහසුවෙන් බොරු වෛද්‍ය වාර්තාවක් ගන්න පුළුවන්. ඒ හින්දා තමයි තජුඩින්ට ගහලා මරලා අවසානයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සහතිකයේ මොකද්ද තිබෙන්නේ? මරණය සම්බන්ධ වුණ නිගමනය කරේ ගින්නෙන් මරුණයි කියලා. ඒ විතරක් නෙමෙයි, ඒ සාමාන්‍යයෙන් අර අයින් කරපු ඇට කිහිපයක්, අස්ථි කිහිපයක් ඒ තිබී යුතු තැන තිබ්බේ නැහැ. පොලිස් පරීක්ෂණ කරනකොට අවසානයේදී ඒක එළි වුණා ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් එකක් ඇතුලේ තමයි ඒක තිබුණේ කියලා. ඒ හින්දා මිත්‍රෝනි, වෛද්‍යවරුන්ගේ විනය බරපතල ලෙස පිරිහිලා තියෙනවා. හැබැයි තාමත් අපේ රටේ මිනිස්සු වෛද්‍යවරුන්ට දෙයයන්ට වගේ සැලකෙනවා. එවැනි තත්ත්වයක් තුල
මෙවැනි වලත්ත වැඩ සිද්ධ වෙන්න ගත්තොත් එහෙම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා. හැබැයි වෛද්‍ය සභාව තමන්ගේ එවුන් කරන වැරදි සම්බන්ධයෙන් දැඩි පියවර ගන්න නැහැ කියන එක තමයි පේන්නට තියෙන්නේ. පහුගිය කාලේ අධිකරණ නියෝගක තියෙනවා සමහර වෛද්‍යවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි අද දක්වා ගත්තු දෙයක් සිද්ධ වෙච්ච දෙයක් නැහැ. මොකද නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියන කාරණේ තමයි පේන්නට තියෙන්නේ. විශේෂම වෛද්‍යවරු කරන අපරාධ සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි අහන්න වෙලා තියෙන්නේ ඔවුන් එක්කම ඉන්න යාළුවන්ගේ. ඒ හින්දා මේ වැඩේ ලේසි නෑ. මට මතකයි මාත් එක්ක නීති විද්‍යාලයේ හිටපු යාළුවෙක් හිටියා. එයා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහා ශිෂ්‍ය සංගමේ ලේකම්වරයෙක්. ඔහු මාත් එක්ක කිව්වා ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න ගියාම වෛද්‍යවරයා කොල්ලෙක් වුණොත් එහෙම ඈතින් එනකොටම බෙහෙත් තුණ්ඩුව ලියලා ඉවර කරනවා කියලා. සාමාන්‍ය විනාඩියක් දෙකක්වත් ගත කරන්නේ නැහැ කියලා. හැබැයි ගෑනු පරාණයක් මේක ඇතුළට ගියොත් අඩුම වශයෙන් විනාඩි 20ක් 30ක් ඒකේ සියලු පරීක්ෂණ කටයුතු කරනවායි කියලා. එතකොට මිත්‍රවරුනි මේක ඇතුළේ අපිට පේන කාරණේ තමයි දිගින් දිගටම වෛද්‍යවරු තමන්ගේ ඒ වෘත්තීය බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. හැබැයි අහිංසක මිනිසුන්ට යන්න තියෙන සීමාව අඩුයිනේ. අද වෙනකොට කාන්තාවක් පොලිසියට ගිහිල්ලා කිව්වොත් එහෙම කවුරු හරි තමන්ව රෙප් කරයි කියලා එතන ඉන්නේ උන් බලන්නේ ඊළඟට ඒ ගෑණික බඩුවට නගින්න පුළුවන් කොයි වෙලාවෙද කියලා. ඒ හින්දා තමයි සමහර ගෑනු කැමති නැත්තේ පොලිසියට ගිහිල්ලා නැවතතාවක් රෙප් වෙනවට වඩා හොඳයි කියලා එක සැරේකින් ෂේප් වෙලා නිකන් ඉන්නේ. මේකේ ඇත්ත කතාවක් තියෙනවා. මොකද අපි දකින මං කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ හැම එකම කුපාඩියෙක්, තක්කඩියෙක්, මඩාවියෙක් කියලා. මොකද ඔය ළමා හා කාන්තා ඒකකවල ලොක්ක ඉන්නවනේ. උන් අන්තිමට බැලුවම පාතාලේ උන්ටත් හපන්. මම නිතරම කියන සිද්ධියක් තියෙනවා අර ගම්පහ ප්‍රදේශයේදී වෛද්‍යවරු 3 දෙනෙකුත් සාගලත් එකතු වෙලා ලාබාල දැරියකට ලිංගික අතවර කරලා තිබුණා. නැත්නම් ලිංගිකව දරිය ව්‍යසනයට පත් කරලා තිබුණා. මේ පැමිණිලි අධිකරණ වෛද්‍ය නිලධාරියා ගාවට ගියාට පස්සේ ඒක එහෙම બ્લોක් වුණා. අද දක්වා අවුරුදු 2ක් මේ සිද්ධිය එහෙමම යට ගහලා තියෙනවා. හේතුව තමයි වෛද්‍යවරු සහ දේශපාලන බලය එකට එකතු වෙලා මේක සිද්ධ වීම. හැබැයි මිත්‍රෝනි මේවා අපිට කොතරම් දුරට ඉවසන්න පුළුවන්ද? දැන් මේ හෙදිය සත්‍ය වශයෙන්ම ගත්තොත් රෝහල ඇතුලේ දොස්තරවරයා නෙමෙයි අපහසුවටපත් වෙන්නේ මේ අදාළ කාන්තාව. අපේ රටේ තියෙන කාලකන්ණි ක්‍රමය තමයි හැමදේම ගෑනුන්ගේ වැරදි හැටියට දකින්නට උත්සාහ කිරීම. අපි වගේම නැත්නම් පිරිමිසා ගෑනු සමාන සත්වයක් පිටසක් හැටියට අපේ සමාජය පිළිගන්නේ නැහැ. ඒ හින්දා මේ රටේ අහිංසක ගෑනුන්ට සමහර වැරදි සිද්ධ වුණත් කටවහගෙන ඉන්න සිද්ධ වෙනවා. දැන් හොඳම උදාහරණය ළමා හා කාන්තා එකකයට ගියාම ඒක ඇතුලේ ඉන්න ගෑනු කියන කතා අහනවට වඩා ගෙදරට වෙලා වෙච්ච දේ ඉවසන් ඉන්න එක හොඳයි කියලා මේ රටේ සමහර අය කියනවා. ඒක සාධාරණයි. මොකද දැන් ළමා හා කාන්තා එකකේ බාරව ඉන්නේ රන්මල් කොඩිතුවක්කු. රන්මල් කොඩිතුවක්කු කියලා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ පවා වර්ධි කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් කරලා තියෙනවා රන්මල් කොඩිතුවක්කුට විරුද්ධව ටෝච් ඇක්ට් එකේ යටතේ දඩු දාන්නේ කියලා. හැබැයි පොලිස් කොමිසමේ බබාලා එහෙම කරලා නැහැ. මිනිහා තාමත් ප්‍රොමෝට් වෙනවා. මේ වෙනකොට ළමා හා කාන්තා එකකේ බාර දීලා තියෙන්නේ අන්නේ පාදඩ මැරයට. පාරේ ඉන්න මිනිස්සුන්ට එලෙවෙලව ගහන සමහර මිනිස්සුන්ට ඇසිඩ් ගහන මැරේකට තමයි ළමා හා කාන්තා එකකේ බාර දීලා තියෙන්නේ. මීට හපන් ළමා ආරක්ෂක අධිකාරියේ තත්ත්වය. මොකද මේ වෙනකොට සමස්තයම විනාශ වෙලා. හැබැයි එහෙම කියලා අපිට නිහඬව බලා ඉන්නට බෑ. මේ හිතියට වෙච්ච දේ හිට ඔබට සිද්ධ වෙන්නට පුළුවන්. අපි සමූහයක් විදියට කෑ ගැහුවොත් විතරයි අනිත් එකාගේ ආරක්ෂාව වගේම අපේ ආරක්ෂාවත් තහවුරු වෙන්නේ. එහෙම නැත්තම් ඒක මට නෙමෙයි උනේ. ඒකුනේ ඒකිට. එහෙම නම් ඒක මට නෙමෙයි උනේ අල්ලපු ගෙදර කාට කියලා අපි කල්පනා කරන්න ගියොත් අපට කෙලවෙන දවස් වැඩි දවසකුත් නැහැ. ඒ වෙනකොට අපි වෙනුවෙන් කෑ ගහන්න එකෙක් ඉදිරිපත් වෙන්නේත් නැහැ. ඒ නිසා මිත්‍රෝනි සමාජයක් විදියට ශිෂ්ට සම්පන්න සමාජයක් විදියට අපි සියලුම දෙනා අරගල කරන්නට සිද්ධ වෙනවා. මේක අනුර කුමාරටවත් නැත්තම් මැති ඇමතුරු කිහිප දෙනෙකුටත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටේ කියන්නේ දේශපාලන ආගම් කුලමල ભેදයකින් තොරව අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරන්නට පුරුදු වෙන්නට වෙනවා. එහෙම නොවුනොත් අර්බුදයට යන්නේ
ඔබත් මමත් විතරක් නෙමේ මතු කරපු. එනිසා මෙතනදී අර්ගන්තු ජයග්‍රහණ නොමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.